කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරලා තිබෙන එක ශ්‍රී ලංකාවක කතිකාව මම විශ්වාස කරනවා අද කාලයේ ඉතාමත් කාලෝචිත සාකච්ඡාවක් කියලා ආරම්භ කරලා තිබෙන්නේ. ඒකට හේතුව තමයි මොකද මේ වෙනකොට සමාජය තුළ විවිධ බෙදීම් වලට ලක් වෙලා තිබෙනවා. ඒ බෙදීම් වල එක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ රට වැටලා තිබෙන තත්ත්වය. විශේෂයෙන්ම ආගමික වශයෙන්, ඒ වගේම කුල, ජාති විශේෂයෙන් දේශපාලන වශයෙන් මේ බෙදීම නිසාම රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් ඇති වෙලා තිබෙනවා. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට කල්පනා කරනවා නම් එක රටක එක ජන කොට්ටාසයක් හැටියට අපි හිතනවා නම් මේක මීට වඩා වෙනස් විය යුතුයි. ඒ නිසා තමයි ඇත්තටම අපි එක කතිකාවක් ආරම්භ වෙනවා නම් ශ්‍රී ලංකාව තුළ අපි ක්‍රියා කළ යුතු ආකාරය, හැසිරිය යුතු ආකාරය, සකස් කළ යුතු ප්‍රතිපත්ති පිළිබඳව එක අරමුණක් අපිට තිබෙනවා. හැබැයි අවාසනාවට වගේ අද අපි බෙදිලා මේ කටයුත්ත කිරීම නිසාම රටේ මේ අනතුරුදායක තත්ත්වයට පරිවර්තනය වෙලා තිබෙන්නේ. ඒ නිසා කොළඹ බෞද්ධ සංගමයේ මේ ආරම්භ කරලා තිබෙන ව්‍යායාමය ඉතාමත් වැදගත් ව්‍යාපාරයක් හැටියට අපි දකිනවා. විශේෂයෙන්ම කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සියවසකට අධික කාලයක් මේ රටේ විශාල කර්තව්‍යයකට නැත්නම් සේවාවකට සම්බන්ධ වෙච්ච ආයතනයක්. ඒ නිසා ඒ ආයතනය ආරම්භ කරලා තිබෙන්නේ තාමත් වැදගත් කර්තව්‍යයක් හැටියට අපි දකිනවා. ඒ නිසා මේක ඉදිරියට ගෙන යාම සඳහා සෑම දෙනාගේම සහයෝගයත් අදහසුත් ඉතාමත් වැදගත් වේවි. මොකද මේ කතිකාවේ තියෙන ප්‍රතිඵලය තමයි Taman කුමන මතයක් දැරුවත් ඒ මතය ප්‍රකාශ කිරීම සහ අන් අයගේ අදහස් වලට අහුම්කම් දෙමින් බහුතරයක්ගේ අදහස් වලට එකගත්වය ඇති කර ගැනීම තමයි අපි කළ යුතු තිබෙන්නේ. ඒත් අපිට අවාසනාවට වගේ හැම විටම අපි හරි කියන තැන එක්ක මම හරි කියන තැන හිට ගන්නවා. ඒක වැරදි. මොකද මම හෝ අපි නෙවෙයි. අපි හැමෝගෙම අදහස් වලට ගරු කරලා බහුතරයක් හිතන දේ ගැන, බහුතරයක් කල්පනා කරන දේ ගැන, බහුතරයක්ගේ ඒ අදහස් ගැන අපි සැලකිල්ලට දක්වලා එක ප්‍රතිපත්තියක අපිට එක කරගන්න පුළුවන් නම් එතන තමයි අපේ ජයග්‍රහණය තිබෙන්නේ. ඒ නිසා මම මේ මොහොතේ කොළඹ තරුණ බෞද්ධ සංගමය මේ ආරම්භ කරලා තියෙන එක ශ්‍රී ලංකාවක කතිකාව සාර්ථක වෙන්න සුබ ප්‍රාර්ථනා කරන අතරම මේක සාර්ථක කර ගැනීම සඳහා සජීවී දායකත්වය හැම දෙනාගෙම ලැබෙයි කියලාත් විශ්වාස කරනවා.